අන්න කලින් බැලලා හිටියත් හොඳයි වට. ඇයි දානවද කියන්නේ දැන් මෙහෙමයි මට මුලින්ම කලර් එකක් කරගන්න අයිඩියා එකක් තිබ්බේ නෑ. ඊට පස්සේ දැන් ඔයාගේ වීඩියෝස් දකින්න මාර ආසාවක් ආවා. මට නෙවෙයි මගේ ඉන්ස්පයර් වුණා. කියන්නේ මට කර්ල්ස් වලට මම ආස වුණේ නෑ අර කර්ල්ස් ඩැමේජ් කරගන්න. නංගි තමයි චුට්ටක් කියලා කලර් එකක් කරගමු. එයාට ඕන නිසා මට. එයාට කරගන්න. ඔව් එයාට කරගන්න ඕන නිසා එයා මාවත් මේවා කරා. මේ එතකොට මං අම්මලාගෙන් අහලා පර්මිෂන් අරගෙන වත් එක එනවනේ. ඊට පස්සේ දැන් බල්ලා තාත්තවත් ඇග්‍රී කරගෙන අම්මවත් ඇග්‍රී කරගෙන ඔයා බලදිවා නැහැ. ඔයා අපි මාර එක කියන්නේ මාර විදිහට ස්ට්‍රගල් කරා විශ් කරා අයියෝ කියන ඇත්ත සීරියස් කතාව මම යුනිවර්ස් එකට කියා මේ ප්ලීස් මට ප්ලීස් ඉමල්කව සෙට් වෙන්න මට මේක ඉවෙන්ට් එකට තාත්තගේ ඉවෙන්ට් එකට කලින් කරගන්න පුළුවන් වෙන්නේ කියලා. යා රේසින් කරනවානේ. ඉතින් ඒ ඉවෙන්ට් එකට යන්න කලින් දැන් අපි දැත්තරම අපි යාගේ දුවනේ. එහෙනම් දුවලා දෙන්නනේ. ඉතින් අපි දෙන්නට ඕන උනා ක්ලාස් එකට යන්න ඕන නා. ඒකත් එක්ක ඔයාව කන්ටැක්ට් කරගෙන මාර කට්ටක් ආවා. ඊට පස්සේ මේගොල්ලන්ටත් කිව්වා මම කතා කරලා ප්ලීස් අපි දෙන්නට එකම දැන් මාර වැඩේ කියන්නේ මෙයා නංගි බෑම කියන වෙන කෙනෙක්ගෙන් කරගන්න. ඔව් අපි දෙන්නට ඔයාම ඕනේ කියලා ඊට පස්සේ ඕකේ. එහෙනම් තමයි අන්තිමට මේගොල්ලන්ට කතා කරලා ඒගොල්ලෝ කැමති වෙලා ඊට පස්සේ කිව්වා හරි කන්ටැක්ට් කරලා දෙන්නම් මිස් එහෙම කියලා තමයි ආවේ කොහොමද? ඕකේ බීකෝ. හරි අපි තාත්තට විශ් කරමු තාත්තව මොටිවේට් කරන්න පුළුවන් හොඳ ලස්සන ලොකයක් දුවලා දෙන්නට මාරාදි දෙන්න. හරි බලමු මොකද කරන්න පුළුවන් කියලා. හරි බයින්න මම වැඩ ඇචීව් කරලා දෙන්න. අර මේන්ටේනින් පාර්ට් එක හරියට විතර කරගමු. ඔක්කොම ප්‍රොඩක්ට් රේන්ජ් ගැන හරියම නොලෙජ් එක හරිය විදිහට දෙන්න. A to Z හරියම ක්ලියර් විදිහට ඔයාලට මම ඒවල් ටික මේව කරලා දෙන්නම්. අපි මෙතන ගේලේට බහිනවා වගේ නෙමෙයි. ඔයා ගෙදරත් ඒ විදිහට මේන්ටේන් කරගන්න පුළුවන් විදිහට ඉන් ඩීටේල් කියලා දෙන්න. ඊට පස්සේ වරදින්නේ නැහැ. අපිට ලංකාවක් විදිහට තාත්තලා රේසින් පැත්තෙන් යනකොට හෙයාර් ඩිසයින් පැත්තෙත් අපිට දෙන්න ඕන පොඩි. අපිට ඒක මාරයි කියන්නේ අපි කැන්ඩි වල ඉඳලා එන්නත් ඕනේ. ඔව් අනිවාර්යයෙන්. ඒකින්ද මම අප්ඩේට් කරනවා බය වෙන්න එපා. බලමු මොකද කරන්න පුළුවන් කියලා. කරන්න පුළුවන් හැම හොඳම දේ මම කරන්න. ready? හරි. 2 1 go. හරි. wow. ඒ කියන්නේ දැක්ක ෆොටෝ එකේ විදිහට තියෙනවා. ඒ විදිහට තියෙනවා නේ. අනිත් එක මම මෙච්චර කවදාවත් කර්ල්ස් ඩිෆයින් කරලා නැහැ මගේ. මේ ගානට වගේ කර්ල් එක එනවනේ මම හදද්දි දිගට ඇරිලා නෑනේ. ඔව්. දැන් අද තමයි මම ෆස්ට් ටයිම් දැක්කේ. හොඳටම ලොක් කරලා තියෙනවා. හොඳටම ලොක් කරලා තියෙනවා. ලස්සනයි. මොකද හිතෙන්නේ? ලස්සනයි. ඒක? ලස්සනයි. ඒක ලස්සනයි. අර මම පෙන්න ෆොටෝ එකේ විදිහටම තියෙනවා. අනිත් දේ තමයි අපි රෝස්ටඩ් ආමන්ඩ් බ්ලොන්ඩ් එකයි රෝස්ටඩ් ආමන්ඩ් බ්‍රුනේට් එකයි දෙක එකට කොම්බිනේෂන් එකක් කරේ. ඒක ඩාර්ක් කලර් එකේ ඉඳන් ලයිට් කලර් එකට ෆේඩ් ඔෆ් වෙන විදිහට තමයි කලර් එක කරේ. අපි එක්ස්ට්‍රා දෙයක් කරා. හරි ඒ දේ තමයි විතවත් බ්ලීච් මේක ඇචීව් කරේ ඒකම තමයි ඔයා පෙන්නපු පිච් එකම නෙමෙයි මම කරේ තව අලුත් දෙයක් ඔයාට කස්ටමයිස් කරලා දෙන්න. ඒක ලස්සනයි. ඒ කියන්නේ මම හිතුවේ නැති විදිහට තියෙනවා. Thank you so much. See you again. Bye.